Hello friends, welcome to Gaming Tech Simulator channel. ඉතින් ඔයාලද ගෙනල්ලා තියෙන RX beta series එකේ කීයද 6 නේද? ඔව් 6 වෙනි episode එකේ ඉතින් මම off the camera ගොඩක් දේවල් කරා. ගොඩක් ඔයාලට ගොඩක් කියන එක තේරෙනව නේද? මෙන්න බලන්න. නෑ දැන් මම පෙන්නුම් අවන්න. මෙන්න බලන්න කුණු ගොඩ වල කොච්චර එකතු කරගත්තද කියලා. කුණු ගොඩම තමයි ඒක. වැඩි වෙලා බලන්න ඕනේ. anyway ඉතින් මම ගොඩක් දේවල් එකතු කරා. ඊට කලින් පොඩ්ඩක් ඉන ඕටෝ බකට් එකක් කරන් එන්න. අග්ගාල දුවලා ගිහිල්ලා ලැප් එකට ගිහිල්ලා ඕටෝ බකට් එකක් මගුලක් කියනවා. කැම්මත් ආඩෝ වැටෙනලකු. හරි දාපන් ඕටෝ බකට් එක නෑ ඕන්නේ නෑ මීයා. අයින් කමන්නේ මෙතන දාපන්. ආඩෝ දාපන් මං ගන්න. ගම්මත් තමයි ගත්තට වැඩන්නේ. අම්මට උඩු වලක් මල්ලි. ඒ උනට යන්න කමලි ගහන්න මාල් ෆන්ඩි. ගම්මත් තමයි. ඉතින් මම ගොඩක් දේවල් කරා. ඊට කලින් පෙන්වන්න ඕනේ ඒ කරපු දේවල් කන්න කලින් ලොකු මැජික් එකක් පෙන්වන්න තියෙනවා. ඔව් ලොකු මැජික් එකක් චූටි මැජික් එකක් නෙවෙයි යමන් බලන්න. මෙන්න මේ පැත්තේ තමයි මැජික් එක තියෙන්නේ. ඔයාලට කට ඇරි ඒක දැක්කම ඊළඟ එපිසෝඩ් එකේ නිකන් ඉවසිල්ල නැති වෙයි. එහෙම වේද කියලා කියන්නත් බෑ. කමන්නේ යමන්. මට හම්බුණා මොකද දන්නවද? මයින් ෂාට් එක. ඊයේ ඊළඟ එපිසෝඩ් එක කට ඇරෙන්නේ. කට ඇරෙන්නේ නෙවෙයි. මොනවාද මං අද කියවන්නේ? පිස්සු ඇදිලාද කොහෙද? කට ඇරෙන්නේ. කට ඇරෙන්නේ නෙවෙයි මේ ඊළඟ එපිසෝඩ් එකක් ඉවසිල්ල නැති වෙන. ඔන්න කෝට වගත්ලත් එක නියමයි. වි කොහමද? යමන්නේද? රි අර මොකක්ද අර කියන්නේ? කොහමද? පෙන්. අඩු මං හිතුවේ එතන නම් ඉවරයි. අද වලවට එක. අතන. කොතියන්නේ? ඕටම කට්ටේ. අතේ ඕටම කට්ටේකෝ. අඩෝ අර විතබුව එක තමයි ගත්තේ. අඩෝ වලුවට කමන්නේ ඕනේ ඒක. යමන් බලන්න. අරුකෝ මේ අපායද? කොහොමද නර දැක්කේද? ඒ තමයි ආර්තින් අන්න තියෙනවා. ඔව් මයින් ෂාට් එක. ගම්මත් තමයි මේ කොහෙද ඉන්නේ? හරි දන්න තැන තමයි. කමන්නේ මම ටෝච් එකක් ගලවන්න බැලුවා. අවුලක් නැහැ ටෝච් එක නැහැ. ඔක්කොම හැමතැනම ගහලා තියෙන්නේ. මෙන්න මේ පැත්ත තියෙනවාට අදහන්න බැරි දෙයක්. ඔව් ඒ තමයි අපේ පළවෙනි ඩයමන්ඩ් එක. කොයි පැත්තද? හරි මතක් වුණා. යම මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතන තියෙන ඕන ඔය ලාව ටික දැක්කම තමයි මට හිතුනේ මෙතන අනිවාර්යෙන් ඩයමන්ඩ් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. ඉතින් කතා දෙකක් නැහැ තියෙනවා තමයි. ඔන්න ඔහොම ගිහිල්ලා ඔන්න ඔතන තියෙන ඕන්න S2 වගන්න. දැක්ක නේද ගම්මත් තමයි. හැබැයි මේක නෙමෙයි ඊළඟ එපිසෝඩ් එක වෙනකන් කට ඇරෙන නෙමෙයි. ඉවසිල්ල නැති වෙන දේ. තාම දැක්කේ නෑ නේද? තාමත් දැක්කේ නෑ. ඔන්න චුට්ටක් දැක්කා. අත ගන්න නේ කෝප්පේ ගන්න. දැම්මත් තමයි. ඔව් දැන් නම් හොඳට දැක්කා. ඔයාලා දන්න කට්ටිය දන්නවා මේ මොකද්ද කියලා. මේ තමයි මොකද්ද? ස්ට්‍රෝං හෝල්ඩ් එක. නෙවෙයි මේ තමයි ට්‍රයල් චේම්බර් එක. අඩෝ මේස් එක අත ළඟ නේද බා. මේස් එක ගන්නවද? ඒක නෙමෙයි මට මේ හිතා ගන්න බැරිවන්නේ මේස් එක අන්ලිමිටඩ් ඩැමේජ් හරිද? ඒක පාවිච්චි කරන්න කොච්චර ලෙවල් අප් වෙන්න ඕනද කියලා. හරිද? මට නම් ඒක හිතා ගන්න බෑ. කොහොමද ලෙවල් 50ටවත් යන්න තිබුණාම මේස් එක පාවිච්චි කරන්න. ආත්තිල් නේද? එක්කෝ මේස් එක පාවිච්චි කරන්න එහෙම ලෙවල් එකක් නැතුව ඇති. anyway what the hell මේ වුණාද මේ? මේ ටැමිලි පාට කවුරුත් නැහනේ. හරි අම්මට උඩු මේ වුණාද මේ? අඩෝ චීස් වගේ නෙමෙයි. අම්මට උඩු ගිනි ගන්න වතුර එකක් දාව. වතුර එක. අඩෝ කවුද අර පිස්සු. මගේ ඩෙකරේෂන් ටික. අද නම් කියවන වැඩි මේ මොකද්ද කියලා. මම මේ ඩෙකරේෂන් ටික දානකම් මේ ඔයාලා channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. subscribe කළා නම් මේ ඩෙකරේෂන් ටික පොඩ්ඩක් ආයි දාන්න මේ help එකක් දෙන්න. ගැම්මත් තමයි ඉතින් සබ්ලා 100 නෙමෙයි වැරදුනා. 70 ගාණක් ගහලා තිබ්බ ගැම්මත් තමයි ඉතින් thank you ඔක්කොලටම. ඒ වුණාට මදි. ඔව් 1k ගහන්න තව ගොඩක් කල් යයි වගේ මට හිතෙනවා. දැන් තමයි ඔයාලා පුදුම වෙන්න යන්නේ. ඒ තමයි මෙන්න මේ බැරල් එකේ තියෙනවා. දැක්ක නේද අයන් සෝඩ් දෙකයි හෙල්මට් එකයි අයන් එකයි. ඔය අයන් එක හොයන්න මට ගියා පැයක්. ඔයාලා දන්නවද ඒක? දන්නවද මට උඩු ක්ලච් එක ගැම්මත් තමයි. ඒ වුණාට මෙන්න මේක හොයන්න මට ගිය අවුරුද්දක්. අඩෝ 25ක් නේද? අඩෝ 26ක් නේද? මට උඩු ඔක්කොම දැන් කීයද?
ඔඩ්ඩෝ 52ක්. ඔයාලා හිතනවනේ මේ හොර කරා කියලා. නෑ සීඩ් එක මන් දැන් දානවා. ඔයත් ඇවිල්ලා බලන්න. මෙන්න පොසිෂන් එකක් තියෙනවා. අන්න පොඩ ඉන ගත්ත තැන කියන්න උඩට ගිහිල්ලා. අය ඵලයන්කෝ. අන්න අර මයින් ෂාෆ්ට් එකෙන් අන්න අර පැත්තේ තියෙන මයින් ෂාෆ්ට් එකෙන් තමයි මං ගත්තේ මෙච්චර. ඔව්. සීඩ් එක දාන්න මම ඔයාලා ගිහිල්ලා බලන්න. මයින් ෂාෆ්ට් එක නම් මං හිතන්නේ තියේවි. ආර්ක්‍රාෆ්ට් එකේ ඔය ආර්ක්‍රාෆ්ට් එකට යුනික් ස්ට්‍රක්චර් ටික නම් නැති වෙයි. හරිද? මෙතන මගේ ගෙදරත් නැති වෙයි. කොහොමත් ගෙදර නෑනේ. එනේ ඔන්න ක්ලච් කරන්න යන්නේ. කම්මත් තමයි. අඩෝ ඩෙකොරේෂන් හයිමත් කෙලවෙයි. ඒ ගණන් අහටෝ සිරාවටම කෑවනේ. ඉතින් මං කැමති පොඩ්ඩක් වල් වද්දලා තියන්නේ ඒකයි. මේක දානක ආයිම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ දෙපාරක් කරන්න එපා. වැරදිලා ගියුනේ. දෙපාරක් කරොත් ආයින් කෙලවෙනවා. මේ සීට් එක දැම්ම පැල කරන්න ඕන. ඉතින් ඔන්න දැන් කරන්න යන දේවල් දන්නවා. ඒ තමයි ආමර් ටික හදන එක. හරි ඔන්න ගැම්මට ඔක්කොම ටික හදලා ඉවරයි. ඩින්කි ටිකා ජින් 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 කිචිකා. හරිද ඔන්න අපි අද ගන්න යන්නේ. ඔන්න 1 2 3 4යි. යේ! ජින් කිචිකා ජින් 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 ජින්. හරි ඉතින් ගැම්මට හදලා ඉවරයි. සීල් එක උත් හදාගත්ත ඔක්කොම ටූල් ටික හදා ඔක්කොම හැදුවේ නේ. වෙයි. මොකද්ද මේ සීල් එක පෙන්වන විදිය? ඉතින් මම බැලුවා සීල් එක හදන්න ඒක හදන්න බෑ හරිද? එහෙම බලද්දි තමයි මම දැක්කේ අයියෝ. කැත බලන්න අප්පා. හරි එහෙම හදද්දි තමයි මම දැක්කේ බෑක්පැක් එකකුත් තියෙනවා තව. බෑක්පැක් එකක මෙන්න මේ වගේ සුපිරි කිව්වට. සුපිරිවත් නෑ. හැබැයි නෝමල් සීල් එකක් දාලා වුඩ් ටිකක් දැම්මම මෙන්න මේ අමුතු සීල් එක තියෙනවා. අපි බලමු ඒක දාලවත් මෙන්න මේ ගොබ්බර් සීල් එක හින්දා ස්ක්‍රීන් එකෙන් භාගයක්ම වැහෙනවා. අර වුඩ් තියෙනවනේ. වෙයි බැරි මේක හදන්න. what the heck? මේක හදන්න පුළුවන්. ඔන්න හදනවා. හරි හැදුවා. හරිද? ඒක පොඩ්ඩක් වැඩි ඇති මොකද නෝමල් සීල් එකක් උත්තාලා. හුටා. ඒක දාන්න මේ ලෙවල් 15ට යන්න ඕනේ. හරිනේ කරගත්තා. අනේ අම්මේ මීට වැඩිය හොඳයි. බෑක්පැක් එක හදන්න පුළුවන්. අපි ළඟ ලෙදර් තිබ්බා ඕන තරම්. හරිද? මෙතන ලෙදර් තිබ්බා. චෙස්ට් එකක් හදාගන්න ඕන. චෙස්ට් එක හදන්න වුඩ් තියනවද? ගෙම්බත් තමයි. ඔන්න එහෙනම් බෑක්පැක් එකකුත් හදන්න යන්නේ. හරි හැදුවා යකෝ. අඩෝ නයිස්. අඩෝ මේක ලොකුයි. හරි. අඩෝ මං ඇඳගෙන ඉන්නේ. මොකක්? මේක ප්ලස් මෙහෙම. යකෝ ගැලවෙන්නේ නැහැ. මරක්කෙරියක් වෙන්නේ. අනේ කොහොමද මේක ගලවන්නේ? අනේ third person බැරිද? ඕ යකෝ දාගත්තාගේ නෙමෙයි ගැලවෙන්නේ. හරි. ඔබලා හරි කෝ ආයෙත් අර තියෙන්නේ ගැම්මත් තමයි. බෑක්පැක් ස්මෝල් නැදගත්ත හරි හරි ගැලවුණා. මේකට මොනවාද අපි දාගන්න ඕන? බඩු ඇදගත් බඩු ටිකක් දාමු. බ්ලොක් ටිකක් වගේ අයන් බාස් දාලා වැඩන්නේ නැහැ. අන්න ඒක හැලුවත් එක්ක පිස්සෙන්නේ. අනික ගැහුවත් එක්ක පිස්සෙන්නේ. හරි ඉන්නේ ඒක එහෙම තියෙන හරි. තාම මොනවාද? බෝ එකක් දාමු.
ඊට පස්සේ ටිකක් බ්ලොක් ටිකක් දාගමු. ග්‍රැවල් උනත් අවුලක් නැහැ මොකක් හරි වෙයිනේ. හරි මේ තව මොනවද ඕන? තව මොකුත් එපානේ. මේ පිහියත් වැදගත් වෙනවා. වෙන නම් මොකුත් ඕන වෙන එකක් නැත. මොකක්ද වැටෙන්නේ? මොකක්ද ඉන්ටරැක්ට් කරන විදියක් වැටෙන්නේ? මේ පිහියයි මේකයි ක්‍රොස්බෝ එකයි අන් ටිකයි මේ අමතර මේවත් දාගමු. මේ ටික තියෙන නම් හරි නේද? ලෙදර් වැඩක් නැහැ නේද? මේ පාන් ටිකත් ඇතුළට දාගත්තා නා හරි. මොකද හංග එක ඇත්තට බහින්නෙත් නෑ. තාම මම ලෙදර් ටික දාන්නේ. ඕ ග්‍රැවල් ටික දාගෙන නෑ නේ. හරි ගමත් තමයි. අඩෝ වට්ටාතිල්ලක. අන්න ගැලවුණ දැක්කනේ. අන්න ගැලවුණ දැක්කනේ. ආතල්ලඩේ. දැන් මට ලෙවල් 15ට යන්න ඕන. අර සීල්ඩ් එක දාගන්න. ගැම්මට මම ලෙවල් 15ක් එකතු කරගෙන හම්බෙන්න. අඩෝ මේ මීයේ. මගේ බඩු උස්සන්න. දැන් ඩැමේජ් එක 7යි හරිද? අඩෝ මැරෙනවා ඉතින් පවුවා. අඩෝ බෝන් එකකුත් හම්බුණා. අඩෝ ලෙවල් 10කුත් හම්බුණා. නයිස් තව ලෙවල් 5යි ඕන 15ට. සත්තු දෙකම දෙනෙම මරාගෙන රග්ගාලා ලෙවල් 15ට යමු. එම්මත් තමයි හරිද? දැන් සත්තු මරලා ලෙවල් ගිහිල්ලා දැන් සත්තු ඇත්තෙත් නෑ මරා. ඒ තරම් දැන් OP නෙවෙයි ඒකට කියන්නේ. අනේ මන්ට. ඕ ලෙවල් ටික මෙන්න මුන් දෙන්න එකතු කරලා මෙතෙන්ට එලා. thank you මට ලෙවල් ටික එකතු කරාට ඒ උනාට මට ගැහුවා. වෙන තරහ. පුට්ටා අර තඩි එකෙක් ඇවිල්ලා ගැහුවනේ මට. අලු වැඩ හරිද? මේ බෝන් ටික වැඩන්න ඉන්වෙන්ටරිය ලොකු කරගන්න නේ. ඉන්වෙන්ටරිය වැඩක් නැති දේවල් අයින් කරගන්න ඕන. ලෙවල් 11ක් යන්නත් ඕන. බ්‍රෝ නයිස්. දැන් අර බෝයා අර චෝටේගෙන් මරලා හරි කොහොම හරි මට දැන් XP ටිකක් ගන්න ඕන. 15ක් ගන්න ඕන. ලෙවල් 15ට යන්න ඕන. මම ලෙවල් 14. අනේ මේ අනිත් අවුන් නම් එන්න එපා ගන්න. හරි මූ මරනවා. එච්චරයි මට ඕන. මට මූ විතරයි මරන්න. බලත් මරන්නේ නෑ. මේ ලොකුව කාට ගහුවේ නෑ පහඩු ඉන්නේ. ඒ කාට වෙනවට ගහුවේ නෑ. හරි උඩල්. අඬව. ඔප්පට උඩ හරි උඩල්. හරි දැන් මූ තමයි ගහන්නේ. හරි උඩවුන්. අඩෝ ජීවිතේ පළවෙනි වතාවට බොයාලට ගැහුවා ඩවුන් වෙන්නේ නැතුවම. අඩෝ මූ. මල්ලි මේ පේනවද මගේ ආමර් එක මල්ලි? ආමර් එක හින්දා තමයි මේ ඩවුන් වුන්නේ නැත්තේනේ. මට දැන් මතක් වුණේ. 15යි. දැන් අපිට මං හිතන්නේ ෂීල්ඩ් එක දාගන්න පුළුවන්. දැන් මක් තමයි. කොබලු. උන්න. අඩෝ ලෙවල් 15ට අම්මට හුඩු. මේ මොකක්ද ඒ වුනේ? වෙච්ච දෙයක් දාලා නැහැ. ඔන්න අපි ලෙවල් 15ට ආවා. දාගමු ෂීල්ඩ් එක. මොනවද බලන් ඉන්නේ? අනේ දාන්න බැරි. ඒ දාපිය වත්තේ. මේක වැටෙන්නේ වත්තේල් what the hell? අනේ wait a minute. මම පොඩ්ඩක් ගිහිල්ලා එන්නම්. මේක වැටෙන්නේ ඇයි දන්නේ? මම මරනවාද කවුරුට නැත්තම් මං ගෙදරට යන්න අවුලන්නේ අම්මට අවුල්. මම ටෙක්ස්චර් පැක් එක දාන්නේ මොකද ලෙවල් අප් වෙන්න ඕන හින්දා. ඒක හින්දා පොඩ්ඩක් ලැග් වෙනවා. ගණන් ගන්න එපා. මම දාන්නම් මම මේකට යනවනේ දැන් මොකද මේ රයල් චේම්බර් එකට යනවනේ. ඇයි දැන් මේ ෂීල්ඩ් එක වැටෙන්නේ නැත්තේ? ඇයි දැන් මේක වැටෙන්නේ නැත්තේ? what the hell? කොහෙද? බෑග් එක යලවෙන්න. බෑග් එක මොකද වුනේ?
අතන මම උඩ පැනලවත් බෑග් එක ගැලවුණාද? අනේ මගුලන්නම් කරන්න එපා බෑග් එක තමයි ඔක්කොම තිබ්බේ. wait. අනේ මගේ බෑග් යකෝ. ඊගේ තමයි තිබ්බේ දේවල් ටික. අඩු එක සෙට් නෑ බං මම උඩ පැනලද කොහෙද බෑග් කැලිලා. අනේ වා. බෑග් එක. අනේ බෑග් එකෝ. අතක් බෑග් එක යකෝ. අර බොයාලට ගහත්තිවත් වැටුණාද? අනේ බෑග් එක හොයි බෑග් එක තමයි ඔක්කොම දේවල් තිබ්බ මොන්නම්ම යකෝ බෑග් එක නෑ අනේ බෑග් එක මගේ බෑග් එක නෑ අනේ අයියෝ අයන් ටිකත් ඒකද අනේ බෑ අයන් ටිකත් ඒක නම් කියන්න එපා wait a minute අනේ මොකෝ ස්ලෝන අයන් ටිකත් ඒකද අනේ අඩෝ මොකද්ද මං ඒ උනේ ඕයි තර්ඩ් පර්සන් අයින් කරපන් යකෝ අඩෝ අයන් ටිකත් ඒකේ වත්තේ බෑග් එක නෑනේ අනේවා මොකක්ද ඒ උනේ අනේ මගේ බෑග් එක ඕනේ අකෝ මට මං අහු නඩු දානවා මගේ බෑග් එක නැතිවම වද්ද අනේවා අනේ අයියෝ මං කරපු වැඩක් අනේ දෙයියනේ මගේ මෝඩ වැඩේ බෑග් එක නැද්ද අනේ දෙයියනේ අනේ මගේ ආමරවල ඩියුරබිලිටි පෙන්නපු බෑග් යකෝ ඒක නැතිමුත් ඉවරයි හරිද මගේ හීන ඔක්කොම බුද වෙනවා යකෝ ඒක නැතිමුත් ඔක්කොම ඒකට දැම්මනේ මෝඩයා වගේ බලපන් ඔය දේ ෂී අපි බොයාලට ගැව්වා මේ හරිය නේද බොයාලට ගහද්දි ක්‍රවුච් වෙලා වාඩි වුණාද නැහැ ක්‍රවුච් වෙලා වාඩි වුණා ඌයි මෙතන ඉන්න සත්තුතෝගේ මම තාම බේරිලා ඉන්නේ කොහොමද කියලා මට හිතා ගන්නද ඉන්නේ මේක ඕයි මම කොහොමද තාම බේරිලා ඉන්නේ අයියෝ යාසේ බැස්සක් කතා කරනු මේ මගේ බෑග් යකෝ අඩු අනේ දෙයියනේ මගේ බෑග් එකේ ආච්චිට හාල් කරන්න යකෝ අම්මෝ මගේ හදවත නතර වුණා යකෝ මේ තියෙන්නේ මගේ බඩු අනේ අම්මෝ ඔයා නැතුව අපි කොච්චර වෙලා එවුවද ඔයාව ඒ පරායිව හැලිලා බලවන්කෝ ඉතින් මේ තමයි හැලෙන්නේ නැත්තේ හරි බොයිස් දැන් තමයි තේරුනේ මම අපි මැරුණට අපිට කීප් ඉන්නට තියුණාට අපේ බෑග් එක අපිට එන්නේ නැහැ ඒ කියන්නේ අපි බෑග්පැක් එක දාගෙන මැරෙන්නේ නැතුව ඉන්න ඕන කියන එක තමයි. හරිද? අපිට කීප් ඉන්නට තිබ්බද බෑග් එක ඉන්නන්ටිය විදියට ගණන් ගන්නේ නැහැ. ඒක හින්දා අපේ බෑග්පැක් එක හැලෙනවා. යකෝ හිටපිය මම බෑග්පැක් ආවන්නක. අනේ හිට. අයියෝ අර බොයා කෑව වැඩේ හරිද? බෑග්පැක් එක දාගන්න දුන්නේ නැහැ. අයියෝ. ඉපා. තාම ඉන්නේ මේ ආමර් එක හින්දා මොකක්ද ඊ කරේ අනේ පග්ගලේ අනේ අපේ ගෙදර අර තියෙන්නේ අම්මා කවුද වෙන දානවා අම්මා අනේ අයියෝ යනවා අම්මා අරෝ හරි වොයිස් ගම්මත් තමයි ගලවිය බෑග්ගේ ගලවිය බෑග්ගේ අම්මෝ ඔය බඩු තියෙනනේ අයන් 27 තියාගන්න ඕන ළඟ හරියද මේ කිසි දෙයක් වදින්නේ නැහැ ඒක තරම් අකෝ හරි මට හිතෙන්නේ මේ ෂීල්ඩ් එක රයිට් හෑන්ඩ් එකේ තියාගන්න බෑ ලෙෆ්ට් හෑන්ඩ් එකේ නේද තියාගන්න බෑ හරිද අපි මෙහෙම මොකක් හරි ශේෂයක් වුණා මේක මෙහෙම අල්ලන්න ගහන්න වගේ තමයි තියෙනවා ඇත්තේ බලමු අපි පොඩ්ඩක් එක චෙක් කරලා අපරාධේ දැන් නෝමල් ෂීල්ඩ් එකක් තියාගන්න
තිබ්බයකනේ අකෝ මම පිස්සෙක් තනිකර හරිද එනවා බලන්න වදිනවද ගහන බලන්න අම්මට හුඩු වැදුනේ අකෝ මේ සීල් එකෙන් ගහන්න තියෙන්නේ වද්දේ ඊට පිය කලබල නැතුව මේකෙන් ඩැමේජ් එක එකයි මොන්න මකුලත් මේ සීල් එකක් හදනවා කියලා හැදුවේ ඔය සුපිරි භාණ්ඩයක් හරිද ප්‍රෙන්ස් සුපිරි භාණ්ඩයක් හැදුවා මේ කන්නෝන මරාගෙන මූණේ මාව හරි ප්‍රෙන්ස් මට හිතුණා අද වීඩියෝ එකක් දිග හින්දා අද රොයල් චේම්බර් එකට නොයා මේ එන්චාන්ටින් ටේබල් එක හදන්න මට මතක නෑ රෙසිපිය අපි පොඩ්ඩක් බලමු මේක අන්ලොක් වෙලත් දන්නේ තියෙන්නේ නෙමෙයි ඔබ්සිඩියන් 4ක් ඩයමන්ඩ් 2ක් බුක් එකක් පිසු හැදේ කොහොමද හදන්නේ මොකක්ද ඒ කරන්නේ ඔබ්සිඩියන් හදන්න ඩයමන්ඩ් ඕන ඩයමන්ඩ් හොයන්නේ කොහොමද අපි බලමු ඔබ්සිඩියන් හොයන්නේ ඔබ්සිඩියන් ගන්න ඩයමන්ඩ් ඕන හරිද මල් ළඟ ඩයමන්ඩ් නැහැ හැබැයි මට මතකයි ඩයමන්ඩ් මෙන්න මේ හරියක තිබ්බා හරිද ඕ වතුරක තියම් මට වෙන මොකුත් එපා ඕ කන බං කනත් එක්ක රිදෙනවා දැන්න ඊට එන්න මේක උඩ තියුනේ ඩයමන්ඩ් කීයක් තියුණද කියලා මතක නෑ රුට්ටප්පරේ කොයකෝ ඩයමන්ඩ් මට මතකයි තියුණා අද්දේ අයන කඩු සිරාවටම මට මතකයි ඩයමන්ඩ් තිබ්බා අම්මට හුඩු බොයා ඉන්නේ මැරෙන්න එපා අයියෝ ෂිට් හරි මට මතක් වුණා ඩයමන්ඩ් තිබ්බ තැන අතන නෙමෙයි ඩයමන්ඩ් තිබ්බේ කමන්නෑ දුවලයන් ඒ ඩයමන්ඩ් දෙක අරගෙන අර ඩයමන්ඩ් එක කැඩුවම අපිට ඩයමන්ඩ් පිකැක්ස් එක හදන්න පුළුවන් හැබැයි එන්චාන්ටින් ටේබල් එක හදන්න තව ඩයමන්ඩ් දෙකක් ඕන මොකද අපිට එන්චාන්ටින් ටේබල් එකට ඩයමන්ඩ් දෙකක් ඕනනේ හැබැයි මට ඔයි දුවගන්න අම්මට උඩු මේක ඇක්ටිව් වුණේ කොහොමද ඔප්පට උඩු පැන්නනේ එකෙන් අම්මට සිරි වෙනවා හරි දැන් සේව් මේක මොකුත් නෑ මම තියන්නේ මම ඉතින් ඒ දෙක තියලා ආව වීඩියෝ එකේම ගන්න දුවපා wait a minute මෙතන පේල් ලෝක් එකක් තිබ්බා පේල් සැප්ලින් එකක් තියුණා දැක්කනේ අපිට ළඟදීම පේල් ගහක් පැල කරගන්න පුළුවන් පට්ටම රෙයා හරිද XP ටික thank you මං gotta go home නෙමෙයි don't go home යකෝ ආමර් එක පට්ටනේ යකෝ මොකද්ද මම සිරාවට මේ එතෙන්ට ගිහිල්ලා මැරෙන්න නැතුව ආව පළවෙනි වතාව පට්ටම ඕපීනා ආමර් එක හරියට
අයියෝ පේලෝ ගහට මොකද කරන්නේ? අපි ඒක පැල කරමුද? මෙතන පේලෝ සැප්ලින් එක අපි පැල කරමු මේ කොහේ හරි හරිද? අපි බලමු. ඒක පැල වේද කියලා බලමු අපි. ගහන්න නම් එන්න එපා. කෝට එක අම්බෝ එන ගේමක් දුන්නේ. හරි ඊළඟ එක ගන්න යන්න ඕන දැන්. අද්ද ඩොටේ යන්න ඕන ඊළඟ එක ගන්න දෙයියනේ. බැන්ඩේජ් එකක් ගාගමු. නැත්තම් මැරිලා යන් බොයිස්. නැත්තම් මේක ගාඩ් වෙන්නේ නැහැ. නේ හරි සෝයි මැරුණානේ මම. නියම. දැන් අර අතන තිබ්බ ඩයමන්ඩ් එක දැන්. දුවපක්. මොකුත් තුන්නේ. අනේ මේ රේල් දෙමේ මේ ඉනිමගක් හරස් කරාම ආව. දුවපක්. අම්මට අවුරු. අතින් ගැහුවේ. පොයි ගස් එච්චර වැඩක් නෑ හරිද? උටා මෙතන නේද? හෙල්ත් එක ගියා බකට් එක දාන්න බැරි වුණා. wait හරි සේප් එක යමු. යම සේප් එක යමු. හරි වතුර තියෙනවා ගැබ්බක් තමයි යවා. දිස්සන බෝට්ටුවේ අපි යනවා. අපි එනවා. දැම්මත් තමයි අපි කොහෙද මේ ආවේ? වද්ද කොහෙද? මෙතන. ඉතින් මේක හැමතැනම මං ගියා රෙස්ටෝරන්ට් තියෙනවා දැන්. අඩෝ මයිනින් ෆෝර්ජ් ආවනේ. පිකැක්ස් එක පාවිච්චි කරන්න බැරිද? මයිනින් ලෙවල් no. wait මොකක්ද ඒ? අයියෝ කෑව වැඩි හරිද? මයින් ලෙවල් යන්න ඕන 12. no way හරිද? දැන් මේ ඩයමන්ඩ් එක මට මයින් කරගන්න බැරිද කියන්නේ? අනේ මොකද්ද උනේ නෝ. දැන් මම මොකද්ද කරන්නෝ? බ්‍රෝ මේ මට බැරිද මට බැරිද මේ ඩයමන්ඩ් එක මයින් කරන්න පිස්සු හැදේ. මේ ඩූන්ට බැරි වුණොත් වෙන කාටවත් බෑ හරිද? බ්‍රෝ මේ මට බැරි වෙනවද එහෙම ඩයමන්ඩ් එකක් මයින් කරන්න? පොඩි උන්ට තමයි බැරි වෙන්නේ ඩයමන්ඩ් එකක් මයින් කරන්න. අපිට පුළුවන් මේ රෙස්ටෝරන්ට් එක උනත් මයින් කරන්න. ටෙක්නොලොජියා දැක්කද කොහොමද වැඩ මේ? හුටා මොකක්ද උනේ? මම නම් දන්නෝ වෙච්ච දේ. දන්නෝ දනී වෙච්ච දේ. මොකද්ද මේ උනේ වෙච්ච දේ? මම හිර වෙලා වෙච්ච දේ. කමන්නේ මෙහෙම මැරිලා යන්න. wait a minute. ඔහොම මැරෙන්න ඕනේ නැහැ. අතන තියුණා ලාව හරිද? මම ලාව වලට පැනලා මැරෙනවා. ඊට කලින් නැත්තම් අපරාධයක් ආමර් ටික. එච්චර මහන්සියෙන් හදපු ආමර් එහෙම විනාශ වෙන්න දෙන්න බෑ. හරි බං එල. මම ඕමනාවෙන් කරේ. ඇඳගත්තා. දැන් තව ඩයමන්ඩ් හොයන්න ඕනේ කියලා මතක් වෙද්දී මට heart attack හැදුනා. අකෝ තව ඩයමන්ඩ් දෙකක් හොයාගන්න ඕන අද්දේල්.
මේ බොයාලයි අරයාලයි මෙයාලයි එක්ක කොහේ හොයන්නද බං ඩයමන්ඩ් පිස්සු ඇදේ. යමන් බලන්න ඒ කේව් එකට. මට හිතනවා තව තියෙයි කියලා කොහේ හරි. එපා ගහන්න එපා. අම්මෝ. ඒ කේව් එකට අයියෝ ටෝච් අරන් ආවේ නෑනේ. No way. What the hell? Nice. ඒකෙම අර පැත්තට යන් අපි. දැන් අපිට දැන් සෙට් උනේ මේ පැත්තනේ. අපි යන් මේ පැත්තට. හරිද? ඊ කොලබල වෙන්න එපා. මෙතන තියෙනවා මොනවාද ද්‍රාවය. ඊතල විදිනවා. අම්මට සිරි වෙනවා. තාත්තට සෝරි වෙනවා. ඊතලයක් ඇදුනත් මට සෝරි වෙනවා. No way. අම්මෝ. nice ආවයකෝ. මට සිරි තාත්තට සෝරි යකෝ. මේක නම් අනිම ඩයමන්ඩ් තියෙනවා. I think කතා දෙකක් නැහැ. අපි ආයි එමු මේකට ටෝච් ටිකක් අරන් පිස්සු හැදෙයි යකෝ. ටෝච් නැතුව මේකේ මොකක්ද ඒ සද්දේ? මොකද නෑ ඒ සද්දේ නම් හැබැයි මට මුකුත් පේන්නේ නෑ. මම මේ යනවා පොඩ්ඩක් ඇතුළට. හරි ඩයමන්ඩ් තිබේ දැයි මට නම් පේන්නේ නැතෝ. අඩෝ සද්දේ බලපියෝ. ඩයමන්ඩ් තියේ දැයි මට නම් පේන්නේ නැතෝ. ඩයමන්ඩ් තියේ මොකෙද සද්ද ඇහෙනවා බම් මෙතන. ලකෝ අඩෝ ඩයමන්ඩ් නැද්ද බං කියන්නේ? දැන් මම එන දුරක් තාම මොකෙක්වත් ගැහුවේ නැහැ පුදුමයි. හරිද මේවා කට්ට කරවල තැනක හරි සොම්බි එක්කත් ඉන්න බෑ. අඩෝ නැද්ද බං ඩයමන්ඩ්? මයිනින් පෝච්චා නෑඩු බං. මං ගෙදර. ඒ වුණාට මේ තඩී වගේ පේන්නේ. හරිද? බැන්ඩේජ් එකක් ගහමු. දැන් දුවන්න පුළුවන් වෙන්න ඕනේ. මම බැන්ඩේජ් එක අඩෝ මෙන්න මෙතන යටට තියෙන පාර. අඩෝ මෙතන වතුර. ඒ වුණාට පාර තියෙනවා. පොඩි එලියක් තියෙනවා. ඒ කොහොමද පොඩි එලියක් එන්නේ? කොහොමද මේ එලියක් එන්නේ? අර දාන්න ඕන ප්‍රශ්නයක්. අම්මලා සිරි වෙනවා මෙන්න. ටෝච් එකක් ගන්න තු මෙයාගේ තැනට ඇවිල්ලා වැඩන්න. එක මගේ මතයක්. එක හින්දා උස්ම හිර කරගෙන මැරෙනවා. හොඳයි. ඊට කලින් ආමර් ටික ගලව ගන්න එක හොඳයි. මරෙන්න ලේසි, මැරෙන්න ලේසි. මැරිලා හම්බෙමු. හරිද? හරි ගැම්මට මැරුණා. ඉතින් මම අද හිතාගත්තා එන්චාන්ටින් ටේබල් එක හදන එක අමාරු වැඩක් කියලා. මේ ටික දාගනින්ද? මේ ටිකෙන් තමයි මෙච්චර වෙලා ජීවිතින් අතර ඉන්නේ. Where is helmet? ආමෙති. ඉතින් මම හිතාගත්තා අපිට බෑ එන්චාන්ටින් ටේබල් එන්චාන්ටින් හීන ලොකු එන්චාන්ටින් ටේබල් එක හදන්න වෙනම ඩයමන්ඩ් ඕන කිව්වම ඉතින් හීනේ බොඳ වුණා. අපරාධ ආමර් එකේ ලෙගින් දෙක. මම දන්නේ නැහැ ලෙගින් වලින් ෆෝල් ඩැමේජ් අඩු වෙනවද කියලා. දන්න කෙනෙක් ඉන්නා නම් කමෙන්ට් එකක් දාන්න. මම නම් හිතන්නේ නැහැ. අර මොන්න පිස්සු වැඩක්ද කරේ කියන්නේ? කවුද මේ වගේ පිස්සු වැඩක් කරලා තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. දැම්මත් තමයි ඉතින් අපි ආමර් හැදුවා. එන්චාන්ට් කරන්න ඉදී එන්චාන්ට් කරන්න බැරි වුණා. ඩයමන්ඩ් ප්‍රශ්නයක් වුණා. ඩයමන්ඩ් ප්‍රශ්නයක් වුණා. ඩයමන්ඩ්
ඔතක තියාගන්න බෑක්පැක් එක අපේ කරේ. ආනේ බීම. දැන් කරේ. දැන් බීම. ඔයගොල්ලෝ බීම තියවෙද්දී මොකද මේ ක්‍රවුච් වෙලා තින්නේ? ආව් ක්‍රවුච් වෙලා ඉන්නේ. මෙන්න මේ බීට් ටික දාමු අපි ඊළඟ පාර පොඩි ෆාම් එකක් වගේ කැලක් ගාලා පටන් ගමු අම්මට හොරු 30% කැතයි. එහෙනම් ඉතින් ආදට ගිහින් එන්නම් ගැම්මට subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඊළඟට එන්න bet on bedrock video එක let's go.